පුංචි කරපු බ්ලොග් එකක් අප්ඩේට් කරන්න මම අවුරුදු දෙකකට උඩදී පෙන්නලා තියෙනවා රුමේනියාවේ ලිකර්ස් වල ප්‍රයිසස්. ඉතින් දැන් පොඩක් ටැක්සේෂන්ස් එක්ක ප්‍රයිසස් පොඩක් වැඩි වෙලා තියෙන්නේ. අපි බලමු පොඩ්ඩක් දැන් කොහොමද ගණන් කියලා මෙහි ලිකර්ස් වල. ඉතින් රුමේනියාව ළමයි 2018 යුරෝප් කන්ට්‍රීස් අතර රෑන්කින් නම්බර් 1 එකේ ඉඳලා තිනවා බියර්ස් සහ වයින් වල චීපස්ම ප්‍රයිසස් තියෙන කන්ට්‍රි එක විදිහට රෑන්කින් නම්බර් 1 එකේ. දැන් ඉතින් අර පොඩක් ටැක්සේෂන් එක වැඩිලා තියෙනවා. දැන් නම් ඉන්නේ බල්ගේරියාව තමයි ඇල්කොහොල් ලෝවස්ම ප්‍රයිසස් තියෙන රට විදිහට රෑන්කින් නම්බර් 1 එකේ ඉන්නේ බල්ගේරියාව. රුමේනියාව තාම ඉන්නවා ඒ වුණාට රෑන්කින් අතර නැහැ. ඒ වුණාට ලෝවස්ම ප්‍රයිසස් තියෙන රටවල් අතර රුමේනියාව ඉන්නවා. මොකද රුමේනියාව කියන්නේ සාමාන්‍යයෙන් ඇල්කොහොල් යූස් කරන රටවල් අතර උඩින්ම ඉන්න රටක්. කියන්නේ මෙහි අපි වැඩ කරන තැන්වලත් ළමයි ඉන්නේ හැමදාම සතියන්තේ හොඳට බොන කරන මිනිස්සු. ඒ වගේම හොඳට කනවා මෙහි ඉන්න මිනිස්සු. රුමේනියාව කියන්නේ I think සුපර් මාකට් ඇතුළට ගියාම කෑම බීම එක එක જાතියින්. ඉතින් මං ආවා මේ සෙල්ග්‍රොස් එකට. මොකද සෙල්ග්‍රොස් එකේ තමා ළමයි ලිකර්ස් එහෙම අඩුවෙන්ම ගන්න පුළුවන් සුපර් මාකට් එකක් විදිහට තියෙන්නේ. එහා පැත්තේ තියෙන ළමයි කවුෆ්ලන්ඩ් එක. එහා පැත්තෙන් තියෙන්නේ කවුෆ්ලන්ඩ් සුපර් මාකට් එක. මෙතන සෙල්ග්‍රොස් එක තියෙනවා. එහා පැත්තෙන් කාරිෆෝර් එක තියෙනවා. ඔක්කොම එක ළඟ තමයි මේ මම මෙතන ගොඩක් කලින් පෙන්නලා තියෙනවා. කාලෙකින් මම සුපර් මාකට් බ්ලොග් එකක් එහෙම කරේ නැහැ. ගොඩක් තැන්වල ඇවිද්ද හින්දා අපි යමු සෙල්ග්‍රොස් එක ඇතුළට ගිහිල්ලා අපි බලමු මේ ලිගර් සෝන් එකට ගිහිල්ලා කොහොමද ප්‍රයිසස් කියලා. හරි ළමයි. ඔන්න මං ආවා සුපර් මාකට් එක ඇතුලේ ලිගර් සෝන් එකට. ඉතින් මෙන්න මේ හරිය ඉඳලා ළමයි මෙන්න මෙතෙන්ටම තියෙන්නේ ලිගර් සෝන් එක. මේ පැත්තේ තියෙනවා වයින්, මේ පැත්තේ තියෙනවා විස්කි, ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා බියර්ස්. මේ දිගට රම් ජින් මික්ස් වෙලා තියෙනවා. මම පෙන්නන්නම්. අපි පටන් ගමු මෙන්න මේ හරියින්ද. ගොඩක් කට්ටියගේ ෆේවරිට් ජැක් ඩැනියල් ලීටර් 3 බෝටල් එක තියෙනවා ළමයි. ඩිස්කවුන්ට් එකක් වැටලා ලේ 400යි 399 ලේ 400යි වෙන්නේ. එතකොට මෙතන තියෙන ලීටර් 1.5 229ක් වෙන්නේ. බොටල්ස් 3ක් ගත්තොත් 184කට අඩු වෙනවා ළමයි. එතකොට මෙතන තියෙන 1 ලීටර් ජැක් ඩැනියල් 142යි වෙන්නේ. බෝතල් 3ක් ගත්තොත් 119ට වැටෙනවා. එතර මේක ජැක් ඩැනියල් සිංගල් බැරල් සිලෙක්ට් ටෙනිසි විස්කි කියලා තියෙනවා. මේක අර කොමන් බෝටල් එක නෙමෙයි, පොඩ්ඩක් වෙනස්. මේක 199යි වෙන්නේ 1 ලීටර් එක. මට ෂුවර් නෑ 1 ලීටර් දීලා. මේක මම හිතන්නේ මිලිලීටර් 700. මේක ළමයි 700. 1 ලීටර් නෝ 285ක්, මිලිලීටර් 700 199යි. එතකොට මෙතන තියෙනවා ජෙන්ටල්මන් ජැක් එක. ජැක් ඩැනියල්ස් ලගේ ජෙන්ටල්මන් ජැක් එක 700 ml එක 129යි වෙන්නේ. බොටල් 3ක් ගත්තොත් 111කට අඩු වෙනවා. මෙතන තියෙනවා ජැක් ඩැනියල්ස් සම ජෙනිසි ඇපල් එක 111යි. බොටල් 3ක් ගත්තොත් 93යි. ජැක් ඩැනියල් ජෙනිසි හනි එක තියෙනවා 111.84යි. බොටල් 3ක් ගත්තොත් 93යි 45යි. ජැක් ඩැනියල් ජෙනිසි ෆයර් එක තියෙනවා 132යි 1 ලීටර්. 3ක් ගත්තොත් 110යි. සෝරි මේක 1 ලීටර් නෙමෙයි මේක 7 ml 700 ml. එතකොට මේ හරියන මේ පොඩ්ඩක් ෆේමස් බ්‍රෑන්ඩ්ස් නෙමෙයි. හැබැයි මාරම ලස්සනයි බෝටල්ස්. මේ බලන්න මොන්කි ෂෝල්ඩර් කියලා තියෙන්නේ. මේ බැලන්ටයින්ස් ලගේ කළු පාටක් ඇමරිකන් බැරල් කියලා තියෙනවා. මේ පොඩක් කොමන් නැති හින්දා මම ප්‍රයිසස් කතා කරන්න දෙන්න. මෙතන තියෙනවා ළමයි ග්‍රාන්ඩ්ස්. ග්‍රාන්ඩ්ස් තියෙනවා 1 ලීටර් එක 92යි වෙන්නේ. ලේ 92යි. මෙතන තියෙන්නේ 700 ml. 700 ml එක ලේ 64ට තියෙනවා.
ඊට පස්සේ අපි මෙතනින් චුට්ටක් මේ පැත්තට යමු. මෙන්න මෙතන තියෙන ළමයි ජොනි වෝකර් සීරීස් එකක්ම. මෙතන තියෙනවා බ්ලැක් ලේබල් එක, ඊට පස්සේ බ්ලැක් රබී එක, රෙඩ් ලේබල් එක, ඔන්න ඔය වගේ පල්ලෙහෙන් තියෙනවා ජිම් බීම් සෙට් එකක්. අපි ජැක් ඩැනියල් බ්ලැක් ලේබල් එක බලමු. බ්ලැක් ලේබල් එක 1 ලීටර් වෙනවා ළමයි 249ක්. ඒකෙන් බොටල්ස් 3ක් ගත්තොත් 189 වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ඩබල් බ්ලැක් එක තියෙනවා. ඩබල් බ්ලැක් එක 189යි වෙන්නේ 700 ml එක. එතකොට බ්ලැක් රබී එක 700 ml එක 179යි 180යි. රෙඩ් ලේබල් එක තියෙනවා 1 ලීටර් 128යි 700 ml එක 89යි. බොටල්ස් 3ක් ගත්තොත් 72ට වැටෙනවා. ජිම් බීම් තියෙනවා. අපි බලමු ජිම් බීම් කොහොමද යන්නේ කියලා. 100 ලීටර් වැටෙනවා 1 ලීටර් වැටෙනවා ළමයි ලේ 98යි ජිම් බීම්. එතකොට මේ ජිම් බීම් වලත් ළමයි එක එක ෆ්ලේවර්ස් තියෙන. මේ හනි එක තියෙනවා. ඒ වගේ අපි එතනින් මේ පැත්තට යමු. මෙන්න මෙතන තියෙනවා ගොඩක් ලස්සන ෆේමස් බොටල් එකක් චිවාස් රීගල්. ටිකක් ගණන් ලංකාවේ ජැක් ඩැනියල් වගේම යන බෝටල් එකක්. මේක 142යි ළමයි 1 ලීටර් එක ළමයි 203යි 700 ලීටර් එක 700 ml එක 142යි 34යි. බෝටල්ස් 3ක් ගත්තොත් 114යි 99යි. මේකෙත් ෆ්ලේවර්ස් තියෙනවා ළමයි එක එක. ෆ්ලේවර්ස් අනුව පොඩල්ලේ 10ක් 15ක් වගේ චුට්ටක් වෙනස් වෙනවා. ඒතර මෙතන තියෙනවා J&B 1 ලීටර් එක 85යි වෙන්නේ. බෝටල්ස් 3ක් ගත්තොත් 76කට වැටෙනවා. ළමයි තියෙනවා ටීචර්ස් 1 ලීටර් එක 100යි. මෙතන තියෙනවා 700 ml එක 70යි. බෝටල්ස් 3ක් ගත්තොත් 63යි. ජීවිතේට දැකලත් නැති අහලත් නැති බෝතල් තමයි ළමයි තියෙන්නේ. මේ බලන්න මෙතන තියෙනවා මරෙත්තෝ රොයල් කොන්ති කියලා. මම හිතන්නේ මේක ඉතාලියන් බ්‍රෑන්ඩ් එකක්. ලේ 84යි. මෙතන තියෙනවා ඩිසාරොන්නෝ. මේකත් ඉතාලියන් ලික එකක්. වර්ල්ඩ් ෆේවරිට් කියලා ගහලා තියෙන්නේ. මේක මිලිලීටර 700 ලේ 129යි. මොන්ටෙනෙග්‍රෝ අමාරෝ. මේවා ඉතින් කුඩු වෙන්න බොන කට්ටියත් බීලා තියෙනවද දන්නේ නැහැ. මේ වගේ බෝටල්ස් try කරලා තියෙනවද දන්නේ නැහැ. බෝටල්ස් නම් මාරම ලස්සනයි ළමයි. ලේ 101ක් වෙන්නේ 1 ලීටර්. එක කාටද දන්නේ නැහැ දාලා තින්නේ. මේ බලන්න මේ බෝටල්ස් වල ලස්සන. සෙල්ලම් බඩු වගේ. ගෙදර ගෙනියන්න ආස ඔක්කොම. මේක ඇතුලේ මොනවද තියෙනවද ළමයි? නේද? නෙල්ලි ගෙඩි වගේ. මේ කොෆි වලින් හදන ලිකර්ස් උත් තියෙනවා ළමයි මේ. කැෆේ ලිකර් ද කැෆේ. කොෆි වලින් මේකත් කොෆි ෆ්ලේවර් එකක්. මේ බෝටල් එක නම් මම දැකලා තියෙනවා අපේ යාළුවෝ සෙට් එකක් ගෙනල්ලා බොනවා. මේ එක පැත්තකින් ළමයි කිරි එන්නේ. එක පැත්තකින් කොෆි මික්ස් ලිකර් එක එන්නේ. බලන්න බෝතල් ටික. මේවා අර විද්‍යාගාරේ තියෙන මේ මොනවාද මේ වගේ ෆ්ලාස්ක් වගේ. මෙතන තියෙන ළමයි ඇබ්සලූට් වොඩ්කා 1 ලීටර් එක 86යි වෙන්නේ ලේ. ඇබ්සලූට් වොඩ්කා මේ බලන්නකො මෙතන තියෙන මේ කලර්ස් ටික. කහ පාට, රතු පාට, රෝස පාට, දම් පාට, මේ වයිල්ඩ් බෙරි, වෝටර්මෙලන්, ඊට පස්සේ රාස්බෙරි, චිත්‍රෝන් එක එක ෆ්ලේවර්ස් වලටත් හදලා තියෙනවා. මේවත් 1 ලීටර් වෙන්නේ 79. මේකට වඩා ඔරිජිනල් ෆ්ලේවර් එක 86යි වෙන්නේ. මේව නම් සාමාන්‍යයෙන් ඊට වඩා අඩුයි 79යි ඒ වගේ. මේක ළමයි ගණන් වැඩි. මේක 1 ලීටර් 114ක් වෙනවා. මේක මේ මිලිලීටර් 700 බොටල්ස් තමයි 79ට තියෙන්නේ.
එතකොට තියෙන මෙතන ෆින්ලාන්දියා තියෙනවා ළමයි 1 ලීටර් එක ලේ 49යි වෙන්නේ. එතකොට ස්කයි වොඩ්කා තියෙනවා 1 ලීටර් එක වෙනවා 111ක්. මෙතන ග්‍රෑම් 700 ග්‍රෑම් 700 බෝටල් එකක් තියෙන්නේ. මේක වෙනවා ලේ 78ක්. එතකොට මෙතන තියෙනවා මේකත් මම ගොඩක් දැකලා පුරුදු බෝතලයක් ග්‍රේ ගෝස් වොඩ්කා. මේක ෆ්‍රාන්ස් මේඩ් ඉන් ෆ්‍රාන්ස්. මේක වෙනවා ළමයි මේක මිලිලීටර් 700 179ක් වෙනවා. 1 ලීටර් එක 257ක් මේකෙන්. එතකොට ඩිස්කවරි අහලා තියෙනවා 1 ලීටර් එක වෙනවා ළමයි 59ක්. මෙතන තියෙන්නේ මම හිතන්නේ මිලිලීටර් 500 ලේ 30යි 29.98යි. හරිලම. ඉතින් ඔන්න ඔය වගේ තමයි රුමේනියාවේ ලිකර්ස් වල ප්‍රයිසස් යන්නේ. ඉතින් මම හිතනවා කට්ටියටම රෆ්ලි අයිඩියා එකක් එන්න ඇති කියලා මෙහි ලිකර්ස් වල ගණන් කොහොමද කියලා. ඉතින් පරණ බ්ලොග් එක බලුවොත් ඔයගලන්ට පොඩ්ඩක් කම්පැරිසන් එකක් දාගන්න පුළුවන් ඔළුවට. ඉස්සර තිබ්බට වඩා කොච්චරනම් ඉන්ෆ්ලේෂන් එකක් මෙහි ඇවිල්ලාද කියලා. මේ ෂෙන්ජන් කතන්දරෙන් පස්සේ තමයි මේ වගේ වෙන්න ගත්තේ. එකපාරට බඩු මිල ඉහළ යන්න ගත්තා ටැක්සේෂන්ස් එක්ක. ඒ වගේම පොඩක් සැලරි එකක් හැබැයි ඉතින් රියලි වයිස් පොඩ්ඩක් වැඩි වුණා. ඉතින් ඒකින්ද ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම බ්ලොග් එක මෙතනින් නතර කරනවා. මම වයින්ස් වල ඒතර බීඑස් වල එහෙම ගණන් පෙන්නන්නේ නැහැ. මොකද ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර දුරද කියලා වයින්ස් බීඑස් එහෙම අර වගේ විස්කි එහෙම ඔය වගේ ගණන් වලට ගන්න පුළුවන් නම් කොහොමද හිතා ගන්න පුළුවන්. ගොඩක් අඩුයි මෙහි වයින්ස් එහෙම. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ළමයි. කට්ටියටම ජය වේවා. චාව්.